ගයිස් ඉතින් අපි අද යන්න හදන්නේ බෝමුරු ඇල්ල බලන්න යන්න හදන්නේ ඒත් එක්කම අපේ ගමනට අද අපි හැමදාම සගයක් එකතු කරගන්නවා වගේ අපි එකතු කරගන්න හිතුවා හැමදාම ගෙදර එන්න කියලා ඔයාලත් දැකලා ඇති වීඩියෝ වලට කමෙන්ට් කරන මගේ පරණ යාළුවෙක් වගේම අපේ හොඳ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් අපේ හැම වීඩියෝ එකක්ම බලන. ඉතින් මේ මිලින්ද සහෝදරයාගේ යාගේලාගේ ගෙදර ගිහිල්ලා යාලත් එක්කම බෝමුරු ඇල්ල යන්න අපි තීරණය කරලා ඉතින් අපි එළියට බැස්සා. A few moments later. ඉතින් කඳු පල්ලම් වල ඒ වගේම ඒ පරිසර සුන්දරත්වය විදගෙන අපි හෙමින් මිලින්දලාගේ ගෙදරට හෙමින් කිට්ටු වෙනවා. ඉතින් ඔය යන මගතොට තමයි ඔයාලා මේ දකින්නේ. හරි ලස්සන පරිසරයක හිටලා තියෙන්නේ. ඉතින් නුවරලිය පාරේ තමයි යාලා ගෙදර තියෙන්නේ. Hi guys, අන්න ඉතින් අලෝනේ අද අපි අතරවණ්ඩවල ඇවිල්ලා ඉන්නේ අපේ හොඳම සබ්ස්ක්‍රයිබර් කෙනෙක් ඉන්නවා. ඉතින් සබ්ස්ක්‍රයිබර් කෙනෙක් විතරක් නෙවෙයි අපේ හැම වීඩියෝ එකකටම අනිවාර්යෙන් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා වීඩියෝ එකක් දානකම් බලන් ඉඳලා අපිට විශ් කරන ළමයෙක් ඉන්නවා. හරිද? ඉතින් එයා ඇවිල්ලා අපේ අයියාගේ හොඳම යාළුවෙක්. ඉතින් මං එයාව දැකලා තිබ්බේ නෑ. ඔන්න ඉතින් අපි ආවා අද එයාලා ගෙදර එයාව බලන්න. ඔන්න ඉතින් දැන් කට්ටිය අතරටලා කතා කර ඉන්නවා. ඉතින් ඉස්කෝලේ කාලේ පස්සේ ගොඩක් දවසකින් හම්බ වෙලා තියෙන්නේ. ඔන්න දැන්නේ නෑ. ඊට පස්සේ දුවන්ට ගාවා ආයන්නවා මගේ ගන්න. ඔන්න ඉතින් දෙන්න හොඳට කතා කර ඉන්නවා. Oh my god! Wow! හොඳම දේ තමයි යාළුවනේ මෙයාලා ගෙදර තියෙන්නේ කැපිටල් වල ටිකක් එන්න ඕනේ බොරගස් කියන තැන. ලස්සන ලොකේෂන් එකක ගෙදර තියෙන්නේ. මොන ඉතින් තව පොඩ්ඩෙන් මම ගඩින් කියන තමයි යන්නේ මෙතනින් නේ. උඩ බලාගෙන ඇවිදින්න එපා කියන්නේ ඔන්න ඕකට තමයි. හදර ලස්සන ලොකේෂන් එකක් තියෙන්නේ. කාලෙකින් දෙන්නා සෙට් වෙලා තියෙන්නේ කියන්නේ බලන්න අදහසක් මට. කාලින් සෙට් කරනවා කියන්නේ ඉතින් මෙහෙම ඉතින් හොඳම යාළුවෝ ඉතින් කොහොමත් ඉන්නේ කවදාවත් අතාරින්නේ නැහැ ඉතින්. අපේ වීඩියෝ එකක් දාලා ගොම් බලන්න නේද? අනිවාර්යෙන් තියෙනවා. මම මිලින්ද කියලා කමෙන්ට් එකක් දානවා. මම මිලින්ද. ඔයාලත් දැකලා ඇති කමෙන්ට් සෙක්ෂන් එකේ දැන් ගිහින් බලන්න මේ දැන් ගිහිල්ලා අනිවාර්යෙන් තියෙනවා කමෙන්ට් එකක්. ඒ වගේ අපේ යාළු මිත්‍රකම් නැවත අලුත් කරගෙන ඒ යන ගමන් මගේ හම්බෙච්ච ගමන් මිතුරාගේ මේ වෙනකොට තියෙනවා එයා ගාව එයාලා ගෙදර පොඩියට කරගෙන යන පුංචි ගෙස්ට් හවුස් එකක්. මේ ඔයාලා දකින්නේ ඒ වගේ නවාතැන් දෙන්න හදපු එහෙම නැත්නම් ඔයාලා නුවරඑළිය එතකොට මේ අවට කොහේ හරි නවාතැන් ගන්න තැනක් හොයනවා නම් මේ වගේ තැනක් රෙකමන්ඩ් කරන්න පුළුවන් ෆැමිලි එකකට වගේ ඇවිල්ලා. ඉතින් ওই විදිහට උඩින් එන්න තියෙන්නේ. ඉතින් ඔන්න ওই විදිහට මේ ඔහම ඇවිදගෙන යනකොට ලස්සන නැචරල් ගල් බිත්තියක් එක්ක මෙන්න මේ වගේ රූම්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය තියෙන එක රූම් එකක්. ඉතින් ෆැමිලි එකට නම් කියාපු තැනක්. ඉතින් ඩබල් බෙඩ් දෙකක් එකට එකතු කරලා වගේ තියෙන. ඉතින් ෆැමිලි එකට වගේ නතර වෙන්න හොඳයි. කපල් එකටත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ෂෙයා කරගෙන වැඩේ කරගෙන යන්න තියෙන්නේ. ඉතින් ඇඳවල් 3ක් මේකේ ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් නෝමල් බජට් එකකට පුළුවන් ඔයාලට කතා කරගන්න මෙයාලත් එක්ක පුංචි බජට් එකකට ඔයාලට ගැලපෙන බජට් එකකට මේව කරගන්න පුළුවන්. ඉතින් බාත්රූම් එකක් ඔයාලා නවතන් ගන්නකොට එයාලා පහසුකම් විදිහට සලසලා දීලා තියෙනවා. පොඩි බාත්රූම් එකක් ඒ වගේම කිචන් ඒරියා එකකුත් තියෙනවා ඔයාලට උයා ගන්න. ඒ අපි යනකොට නම් ඒක හදන ගමන් තමයි තිබ්බේ කිචන් ඒරියා එක. මං හිතන්නේ ළඟදි මේකෙත් වැඩ ඉවර වෙයි. ඉතින් මම මේ නම්බර් එක මෙයාලගේ දාන්නම්. ඔයාලා මේ ළඟ අවට ඉන්න මේ කොහරි ඇවිදිනවා නම් ඉතින් ඔයාලට පුළුවන් ඒ නම්බර් එකට කතා කරලා අපේ මේ මිලින්දගේ පුංචි ගෙස්ට් හවුස් එකේ දිනක් නවාතැන් අරගෙන යන්න. ඉතින් අපි දැන් ගමන ආරම්භ කරලා තියෙන්නේ බෝමුරු ඇල්ල දක්වා ගමන් මාර්ගය තමයි මේ තියෙන්නේ. ඉතින් අපි යන ගමන් ඉන්නේ. බලමු ඉස්සරහට යමු. අපි ඔව් කියන්න අමතක වුණා මේ නැනෝ එකේ තමයි අපි යන්නේ නැනෝ කාර් එකේ.
ඉතින් මේ ගමන්ට මිලින්දයි මිලින්දලගේ අම්මයි ඒ වගේම අපේ මුතුගේ මල්ලි මුතුයි මායි ඔන්න කට්ටියම ඉතින් එකතු වෙලා මේ ගමන හරියාකාරව ඉතින් අපි යනවා. ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ රැදිලා ඉන්න ඉස්සරහට තමයි ආතල් කෝටියක් තියෙනවා මේ ගමනේ. ඉතින් ඒ ආතල් විනෝදකාමී මේ ගමනේ. ඉතින් මං ඔයාලගෙන් ඉල්ලනවා ස්කිප් නොකර මේ වීඩියෝ එක බලන්න. ඉතින් ලස්සන තැන් මග අරගන්න නැතුව ලස්සන වීඩියෝ එකේ තැන් මග අරගන්න නැතුව දිගටම අපිත් එක්ක එකතු වෙලා මේ වීඩියෝ එක බලමු කියලා. බොම්බරල්ලේ යනවද ළමයි? අපි යන්නේ බබුරැල්ලේ. ඒ පළවෙනි බබුරැල්ලේ වීඩියෝ එක බලපුවා ඇත්ත සමහර විට. අම්මේ. සෝ යන්න දිනවයි. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට මේ පත්ත පඩිපෙළ උඩට හිමීට හත්ති දාගෙන උඩට නැගගෙන එන්න තියෙන්නේ. ඉතින් ඔය විදිහට මේ එනකොට ඔය මේ වගේ දැන් කලින් නම් ඔය වගේ ෂොප් තිබ්බේ නැහැ. දැන් නම් ෂොප් ආරම හදලා තියෙන්නේ. මොකද සෙනග වැඩිලු දැන්. ඉස්සර වගේ නෙමෙලු දැන් සෙනග වැඩිලු. ඉතින් ඔය ෂොප් ටික වහලා තියෙනකොට ඔය ඉස්සරහ පේන පොඩි ෂොප් එකක්. ඒකෙන් අපි මොන හරි අරගෙන ඕ තමයි යන්නේ. මොකද මේ ඇත්තරම කිව්වොත් අර පත්ත පඩිපෙළ නැගලා අපිට පට්ට මහන්සි. ක්‍රීමයක් කරන්නේ. මොහොත බලන්න. මොන හරි කමන්න. කෙල්ලෙකුත් එක්ක ඉන්නේ. Oh my god! ඉතින් කොල්ලා නම් පුල් හැපි එකේ ඉන්නේ. මිලින්ද පුල් හැපි එකේ ඉන්නේ. ඉතින් අපිත් එක්ක රවුමක් දාන්න ආපු එක ගැන. ඉතින් ඒ ඇස්සේ අපේ අතිරේක කැමරා ශිල්පියා මුතුගේ මල්ලි. ඉතින් අතිරේක කැමරා ශිල්පියා මේ වෙලාවේ කැමරාව ෆෝන් එක අරහෙට මෙහෙට ජිම්බල් එකට දාලා ටෙස්ටින් එක දාලා බලනවා මොකද වෙන්නේ කියලා. ඉතින් අපි ඉස්සරහට යමු. දැන් ටිකට් ගන්න තියෙන ඊළඟ ටිකට් ගත්තා. අපි යන්නයි තියෙන්නේ ඊට පස්සේ.
සුබහදාම ඔබ අමතයි කියලා ඉතින් බෝඩ් කෑල්ලක් ගහලා තිබ්බට ඕක නිකම්ම නිකම් බෝඩ් කෑල්ලක් නෙමෙයි. ඉතින් අපි ගන්න බීම් බෝතල් අපි ගන්න ඒ වගේම අපි ගන්න එක එක දේවල් තියෙනවනේ කඩචෝරු අරවා මෙහෙම එක එක දේවල් අපි අරන් යන තැනක. හරිද? ඉතින් ඒවා එහෙම තැන තැන විසි කරන්නේ නැතුව මේ පරිසරය හිමීට ආරක්ෂා කරගෙන අපේ ගමනත් අපි පාඩුවේ ගිහිල්ලා ආවම තමයි ඒකේ තියෙන ආතල් එක තියෙන්නේ. හොඳටම ආතල් එක තියෙන්නේ එතකොට. හරිද? ඉතින් අපි බලමු ඉස්සරහට යන ගමන් අපි මොන වගේ සිද්ධි වලට මොන පාන සිද්ධ වෙයිද දන්නේ නැහැනේ. අපි බලමු මොනවාද ආතල් එක කොහොම වෙයිද, අපි යන ගමන කොහොම වෙයිද කියලා බලමු ඈ. ඔක්කොම බ්ලර් කරලා ගන්න. ඔන්න අද ඇවිල්ලා ඉන්නවා මිලින්දත් එක්ක අපි බොමුරු ඇල්ල බලන්න. බොමුරු ඇල්ල බලන්න ඇවිල්ලා ඉන්නවා. මුතු ඉන්නවා. එතකොට මිලින්ද ඉන්නවා. හලෝ මුරුක්ක කන ගමන් ඉන්නේ. මුරුක්ක කන ගමන් ඉන්නේ. අපි බොමුරු ඇල්ල බලන්න ආවා. ඉතින් මේකේ මේ ජනප්‍රවාදයක් තියෙනවා. බොමුරු ඇල්ල ඇත ඔය වලගම්බ රජතුමාගේ ඇත දවසක් ඔය කුලප්පු වෙලා ඒ ගැට ගහලා තිබ්බා කියලා කියනවා මේ ඔය බොමුරැල්ල පටන් ගන්න තැන බෝගහ ගාව. ඉතින් ඔන්න ඔය බෝගහ ගාව ගැට ගහලා තිබ්බ හින්දා බෝමුල ඇතා බැන්දේ ඔය බෝමුලේ හින්දා එතනට ඔය ජනප්‍රවාද වල ඇවිල්ලා තියෙනවා බෝමුලේ. එහෙම නැත්නම් බෝමුලේ මොකක්ද ඒකට කියන්නේ? ඇතා බැන්ද මුල බෝමුල වුණා. බෝමුලත් එක්ක මේ ඇල්ලත් සම්බන්ධව කරලා මිනිස්සු ජනප්‍රවාද වලට ඔය හදලා තියෙනවා බෝමුලේ ඇල්ල, ඊට පස්සේ බෝම්බුරු ඇල්ල. අන්න ඔය ආකාරයට. ඉතින් ඔය විදිහට තව ඉස්සරහට ගියහම මේක බෝම්බුරු ඇල්ල මොන විදිහට වෙනස් වෙයිද දන්නේ නැහැ. තව අවුරුදු 100,000ක් ගියහම. නමුත් කෙසේ වෙතත් ඒ විදිහට ඒ ඓතිහාසිකයට උරුමකම් කියන මේ බෝමුරු ඇල්ල බලන්න ඔන්න අතරමං ඩබල අපිත් අදාවා. ඉතින් දිගටම එකතු වෙලා ඉමු. කැමරාවත් පිස්සු කෙල්ලනවා. අපි හම්බෙලා ඉස්සරහට යන ගමන් කතා කරමු. Follow me. No! God, please, no! No! No!
අයිතිකාරය වීඩියෝ එකක් කියනවා. එහෙම ආරාධනා ඇසුනාදු යැල්ල පෙනෙනවදු ගයිස් ඉතින් ඔන්න අපි හිමිට උඩට ඇවිල්ලා ඉන්නේ. දැන් මේ තියෙන්නේ පහළ තියෙන ඒ කියන්නේ බෝමුරු ඇල්ලට මේක කාණ්ඩ දෙකක් වශයෙන් තමයි කඩලා එන්නේ දිය ඇල්ල. එතකොට මේ තියෙන්නේ මේ අර පොඩි දිය ඇල්ල. ඒ කියන්නේ මේ බෝමුරු ඇල්ලට කලින් තියෙන දිය ඇල්ල. මොකදද? එතකොට තව බෝමුරු ඇල්ල කියන දිය ඇල්ල තියෙන්නේ තව ටිකක් උඩ. අපි ඉතින් උඩට ගිහිල්ලා බෝමුරු ඇල්ල බලමු හම්ම. අතරමං ඩබලෙන් එක්කෙනෙක් වුණ බෝමුරු ඇල්ල. අය එන්න බැරිද? එන්න බැරිද? මේ ඩිංග පැන ගන්න බෑනේ. එන චුට්ටයි තියෙන්නේ. ඒක පැන ගන්න බැරුව ඉන්නේ. ඉන්න. Wait a minute. Who are you? එන්න බෑ. එන්න බැරිද? මොකද්ද? සාධාරණ බියක් ඇතුළේ තම කඩන් වැටී කියලා. ඔයාලා තෙන්නෝ නැනවද බොමුරු ඇල්ලේ? ඈ? බංගගෙන කට්ටිය කියන්නේ අනිවාර්යෙන් බොමුරු ඇල්ලේ එන්න. ආවයක් how sad. බොමුරු ඇල්ලේ ගිහලා නැහැ. ගිහින් බලන්න. ආස්ත හිතේ.
ඉතින් කොහොම හරි ඔන්න අපි ඒ දිය ඇල්ල ළඟට ආවා. ඉතින් බෝම්රු ඇල්ල කියන්නේ අපේ ගෙවල් පැත්තේ තියෙන ලස්සනම සුන්දරම දිය ඇල්ලක්. ඔයාලටත් මේකේ පණිවිඩයක් දෙන්න ඕන. ඔන්න ඔය ඔතන උඩ පෙන්නන තැනට ගොඩාක් අය ওই වටෙන් ගිහිලා නගිනවා. මේ නැගුණා නැග්ගට ප්‍රශ්නයක් නැහැ. වටේ සුන්දරත්වය බැලුවට ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ආරක්ෂාව උපරිම මට්ටමට ගන්න ඕනේ. හේතුව මොකද? ඔය හරියේ ගොඩක් ලිස්සනවා. ලිස්සලා මේ බොමේ තියෙන දිය ඇල්ලෙන් දැනට මන් දැනුවත්ව මරණ 20කට එහා සිද්ධ වෙලා තියෙන ඔය උඩ නැගලා ලිස්සලා වැටිලා. ඉතින් කැමරා ශිල්පියත් එහා පැත්තේ ආයිනේ සුන්දරත්වය විදගෙන එයා තනියම ඉන්න චරිතයක්නේ. තනියම ඉන්න තමයි ප්‍රිය කරන්නේ. ඉතින් එහෙම තමයි කතාව වෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන තැන් විනාශ කරන්න නම් තුන් හිතකින්වත් හිතන්න එපා. හරිම ලස්සන දිය ඇල්ල. ඉතින් ඇවිල්ලා නරබලා මේ මානසික සුවය විදගෙන පරිස්සමට ගෙදර යන්න ඕනේ. right මං ගොඩක් ස්තුති කරලා අතර මන් දබලා නිශානියන් ළඟට මගේ මෙතන දෙන්න. ඉතින් අද මම බලන්න ඇවිල්ලා බොමුරලට ආවා. ඉතින් ගොඩක් ස්තුති අතර මන් දබලට. ඉතින් මොකද මගේ ආරාධනාව අහක දාන්න නැතුව එකපාරට මගේ බොම ආවා. ඉතින් අතර මන් දබල එරංග සම්පත් නිශාන් හැමෝම ගොඩක් ස්තුති. මොකද අනිත් නම් මෙන්න අතර මන් දබල මේ ආවොත් ඉතින් නෝලි ආවොත් ඉතින් ඒවගේ මතක් කරන්න ඕනේ. අතරමං දබල YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම YouTube වලට comment කරලා like කරන්න. සාමාන්‍යයෙන් අතරමං දබල තමයි. ඉතින් ඔන්න ඔය වගේ ලස්සන දිය ඇල්ලක මානසික සුවය විදලා එනකොට මෙන්න මේ වගේ ලන්තෑරුමක් එල්ලලා තියෙන ලස්සන කඩයක එහෙම නැත්නම් ලස්සන ගැමි ගෙදරක වගේ ගැමි කම වගේ තියෙන පිරිච්ච තැනකින් ඇඟ සීතල වෙලා ඉන්නේ. රත් වෙලා යන්න ආයෙ ප්ලේන් ටිකක් දුන්නම අර දුර යනවා කියන එක මහා දෙයක් නෙවෙයි. ඉතින් හරි ලස්සන තැනක් මෙතන. මිනිස්සුත් එහෙමයි. හරිම හොඳයි. ඔන්න එහෙනම් යාළුවනේ අපි දිය ඇල්ල බලාගෙනම කඳ පැල්ලම් වහගෙන ඔන්න ආවා අපි. ඒකක් බොන්න. ඒකක් විතරක් නෙවෙයි ඔන්න අපි ලස්සන සෝපියක් කනයි හදන්නේ. ඉතින් ඔයාලත් මෙතන යන ගමන් එන්න වෙදෙන්න අලකොලත් එක්ක ඔන්න රස තේ එකක් දීලා පොළොස් ටිකක් කාලා රස විදලා යන්න පුළුවන්. රස පොළොස් වෙනවා. නේද ටිනිට කොහෙ ගියත් කෑම එකනේ. පොලොස් තියෙනවා. අලකොල තියෙනවා, පොලොස් තියෙනවා, මිංචි කොළ සම්බෝලයක් තියෙනවා, බිම්මල් තියෙනවා. මේක ලුණු මිරිස් එකක්. එක ලුණු මිරිස්. පොල් කට්ටෙන් කෑම කන්න නම් එන්න බෝමුරු ඇල්ලට. මොල්පබා ඔබට මොනවද කියන්න තියෙන මිලින්ද? ඔව් එරංග මට විශේෂයෙන්ම කියන්න තියන්නේ වගේ ආරාධනාව පිළිගෙන ආපේක මට ගොඩක් සතුටුයි. ඉතින් ලස්සන සුන්දර චාරිකාවක නිරත වෙලා දැන් අවසානයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ආයෙත් ඉතින් දවසට හම්බෙමු කියලා තමයි කියන්න තියෙන්නේ. හැමෝටම ජයෙන් ජය වේවා ආදරේ.